අද අපි අවසන් තීරණයක් ගන්න ඕනේ. Sorry, madam. මේ ඔබ ප්‍රොජෙක්ට් එක දුන්නද? ඔව්. මොකද කිව්වේ? ටීචර්ට හිතා ගන්න බැරුව ඇති. කාගේද මේ ප්‍රොජෙක්ට් එක? මගේ මැඩම්. very good. පොඩ්ඩක් එළියට එන්න මාලි. චේ. මැඩම් මම මේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ ගොඩාක් මහන්සි වෙලා මැඩම්. මේ ගැන මුළු ලාංකීය සමාජයේම කම්පාවට පත් වේවි. පිරිමි සංහතියටම හොඳ පාඩමක් වේවි. නවත්ත ගන්න මාලි. නවත්ත ගන්න. මේක මගේ ජීවිතේටම දැක්ක අසාර්ථකම ස්ක්‍රිප්ට් එක. මේකෙන් ෆිල්ම් එකක් කරොත් එහෙම ඒක අපේ මේ සිනමා පාසලටම අගෞරවයක්. සිනමාව කියන්නේ මිනිස්සුන්ට විඳවන්න නෙමෙයි, විඳින්න ඕන මාධ්‍යයක්. හරි මැඩම්. මටත් ඕනේ අන්නේ ඒ ටික කරන්න තමයි. මේ ෆිල්ම් එක කෙරුවොත් මිනිස්සු විඳිනව නෙමෙයි, අපිට ගල් ගහයි. මේක හරිම කොමන් ස්ටෝරි එකක්. මට තවත් බලන් ඉන්න බෑ. මාලි, ඔයාට මේක කරන්න බෑ. නිරාෂා, madam. මං ඔයාට තව සති 2ක් කල් දෙනවා. ඔයා මේ කට්ටිය ඔක්කොම හවුල් කරගෙන මේ ෆිල්ම් එකේ වැඩ ටික ඉවර කරන්න. හොඳයි, madam. මේක තමයි ඕගොල්ලන්ගේ අන්තිම ටර්නින් පොයින්ට් එක. තේරුණාද? ඔව්. මොකද දැන් ස්ටෝරි ලයින් එක? මේ කතාව අපි වෙනස්ම පැති දෙකකට ගෙනියමු. එතකොට කුතුහලය වැඩි. මේක ආදර කතාවක්. ආදර කතාවක්. එතකොට කොහොමද කොල්ලා කෙල්ලව හම්බෙන්නේ? නෑ. කෙල්ලෝ දෙන්නේ. කෙල්ල දෙන්නේ? චීචි. ඒ මොකද්ද ඒ? පොඩ්ඩක් ඉවසපන් මාලි. ෂූට් එකට බඩු ටික ඔක්කොම ලැස්.